ඊයේ දෙවෙනි ඉනිමේ මේ වගේ එකක් වෙලා තිබුණා. දෙවෙනි ඉනිම සීසන් 2 වල මං හිතුවේ තුන්වෙනි ඉනිම හතරවෙනි ඉනිම මෙහෙම යන්න පුළුවන් නේ සීසන් දාන්න. ඒකට ඒක වුණා. ඉන් පස්සේ දෙවෙනි ඉනිම අපිට එහෙම සපෝට් එකක් දුන්නේ නැහැ. දෙපාරක් ඔය සපෝට් එක දුන්නා. ඉතින් අදටත් ඒක අපි ගෞරවයක් වශයෙන් මතක් කරනවා. ඒ කියන්නේ එහෙම දුන්න සපෝට් එක. දෙවෙනි ඉනිම මං ඊයේ දැනගත්තේ ඕගොල්ලෝ පහ වසරේලෝ දෙවෙනි ඉනිම පටන් ගත්තා. ඒ වගේ තමයි. ඒක විසි කරද්දර පිටිපස්සේ ඉඳන් මොකෙක් කර එකෙක් අහුල ගන්නවා. ඊට පස්සේ මොකක් කරේ ඒ සම්බන්ධයෙන්ම තියෙනවනේ කතාවක්. අර ඒ වගේ මේ ඒ කියන්නේ මේ අපි ඊයේ තමයි ඔය සීන් එකට දැන් මේක ඊයේත් කතා කරද්දි මේ දැන් මේක මුලින්ම 2022 උගන්වනකොට තමයි හොඳම සීන් එකක් උනේ. දැන් අද නම් 13 වෙනි කාණ්ඩේ උගන්වන්නේ 2022 කියන්නේ මේ ඔය අර දෙවෙනි ඉනිමේ එහෙම පීක්ම කාලේ. හොඳම හයිප් එක තියෙන කාලේ දෙවෙනි ඉනිමේ. මේ දෙවෙනි ඉනිමේ මං ඊයේ දැනගත්තේ ඕගොල්ලෝ පහ වසරේලෝ දෙවෙනි ඉනිම පටන් ගත්තේ. ඇත්තද ඒක? දෙවෙනි ඉනිම පටන් ගත්තේ උඹලා පහ වසරේලෝ. එහෙම ඊයේ ළමයි කිව්වේ. පුදුම නාට්‍යයක් කීකනේ. ඒ කියන්නේ පහ වසරෙන් පටන් ගන්න තාම තියෙනවා කියන්නේ. දැන් තාමත් දෙවෙනි ඉනිමමයි නේ ඒක. දෙවෙනි ඉනිම සීසන් 2 වල මං හිතුවේ දැන් තුන්වෙනි ඉනිම හතරවෙනි ඉනිම මෙහෙම යන්න පුළුවන් නේ සීසන් දාන්න. ඒකට ඒකෙම සීසන් වලින් ගිහිල්ලා දෙන්න. කොහොම හරි ඒක වෙන සර්ප්‍රයිසින් නේ. ඒ කියන්නේ පහ වසරේ පටන් ගත්ත නාට්‍යයක්. දැන් උඹලා වෙන වයසයි දැන් කසාද බඳින්න පුළුවන් ඕනනම් ඕගොල්ලන්ට මේ මට්ටමේ ඉන්නේ හරියට බලුවා. ඒ ලෙවල් එකට උනත් ඒක යනවනේ අවුලක් නැතුව. ඒකට සමහරක් කියවන්ට දැන් ළමයි හම්බෙලා උන් එක වසරෙත් එහෙමලු. ඒ කියන්නේ ඒකේ ඉස්කෝලේ කාලේ හිටපු ළමයින්ට දැන්. හරි මේ කොහොම හරි දැන් අම්මන් කීකීටින් මේක අද නම් උගන්වන්නේ ඊයේ දෙවෙනි ඉනිමේ මේ වගේ එකක් වෙලා තිබුණා 2022. ඒ කියන්නේ මම මේක උගන්වද්දි ළමයි හොගාලා ඒක එඩිට් කර වීඩියෝ එක දානවා. අර මෙහෙම විසි කරනවා H+ කියලා එක යනවා. ගිහින් එහා පැත්තේ ජලාණුව කියලා ඇත්ත මිනිහෙක් ඉන්නේ. ඒ ළඟින් H2O කියලා දෙනකොට ඒක සෙට් වෙනවා. H3O+ වෙනවා එහෙම. ඊළඟ අවුරුද්දේ 13 වෙනි කාණ්ඩ උගන්වන සතිය ආයෙමත් ඒ වගේම එකක් වුණා. ඒක මාර වැඩක්. දෙවෙනි ඉනිමේ එක දිගට අවුරුදු දෙකක් මම 13 වෙනි කාණ්ඩේ මේක උගන්වනකොට ඔය ජමනිකාම අර උන් ඉතින් එකම වගේ ටිකක් නේ ආය යනවා ඇත්තේ. ඊළඟ මාරත් ඒකක්ම වෙලා තිබුණා. ඉන් පස්සේ දෙවෙනි ඉනිම අපිට එහෙම සපෝට් එකක් දුන්නේ නැහැ. නමුත් අර එහෙම අවුරුදු දෙකක් වටිනවනේ ළමයි. ටීවී channel එකකින් එහෙම සපෝට් එකක් දෙනවා කියන්නේ 13 වෙනි කාණ්ඩේ උගන්වද්දි දෙපාරක් ඔය සපෝට් එක දුන්නා. ඉතින් අදටත් ඒක අපි ගෞරවයක් වශයෙන් මතක් කරනවා. ඒ කියන්නේ එහෙම දුන්න සපෝට් එක. ඒ කාලේ මරු ඉතින් ඒ කියන්නේ ගිය අවුරුද්ද ඉගෙනුවා කියද්දි ළමයි කියනවා ඊයේත් උනා වගේ එකක් ගෲප් එකකින් එන්නේ. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දෙත් කියන්නේ.